ඔන්න අපි අද යනවා පෝට් සිටි එකට. අයියා. අපි යන්නේ We are on the way to Port City. Say hi. 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 Oh, that's really hard hi. Hello. 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 හරි. අපි Port City එකට ගිහිල්ලා බලලා කියන්නම් කොහොමද ඒකේ විස්තර කියලා. First day අපි ඊපුලාවේ Port City එකට නේද අයියා. We didn't know that we can swim there and have bath there. Yes, we didn't know that and we were not ready for that. අද ඔන්න අපි ready වෙලා ඔක්කොම swimwear අරගෙන and even some are wearing the swimwears like these. අඳගෙන ඉන්නේ අපි ගිහිල්ලා ඔයාලට බලලා කියන්නම්. Hey, you're disturbing me. බලලා කියන්නම් මොකක්ද විස්තරේ කියලා. Stay tuned with Shahiru, Saviru and Sharon. No, I'm Sharon. No, I'm Sharon. ලොරියෙන් යනවා. අයියෝ අලිපෙට්ට අපි උදාලා යනවා. අලිපෙට්ටු. Sorry. අම්මේ ඈ? මට අලියා. අලියා මේ. ඔන්න අලියා. We made it. පේනවනේ තාත්තා? In Alipentik. Anna. It's an elephant. Lotus Theatre is this one. Lotus Tower we already went there, Annie. This is the Lotus Theatre. That is the hotel Amma stayed, yes. So many kites. So many kites in the. So many kites in the golf face. Film shooting is good. Now I can see the hotel. ITC Ratnadeepa, which I used to stay last month. Sweet memories with the ITC. There's so many kites and snake kites. And the other side, we can see so many kites. And that side, that's the national flag. That's the national flag. Hello ITC. Thank you for the beautiful stay. Oh, how will I connect? Yes. This is the hotel where we live. ඒ ගම්බුවල කැමති පිළිපෙ ඉන්නවා. We go to the Colombo beach first. Aliska, yeah. It's an N. ඔන්න අපි Port City එකට enter වුණා. Yeah. Hello Port City. Here we are coming. Port City. Coming to Port City. No, we are in the hotel. This side we can see the duty free entrance. Duty free. අපි දැන් ආවේ හවස 4:05 ටාගට් කරලා ආවේ මොකද අවුව නිසා එදා අපි ආවේ උදේක මම හිතන්නේ 10:11 වගේ ආවේ එදා නම් Port City පැත්ත පළාතේ යන්නවත් බෑ මේ බීච් එක පැත්ත පළාතේ මාර අවුවයි දැන් අද පොඩ්ඩක් හවස් වෙලා ආවා මේ Lotus Tower එක පේන ලස්සන මේ අද ඉතින් පොඩ්ඩක් හවස් වෙලා ආවා මේ ෂේප් එකේ එවනේ ඉන්න කියලා. හැබැයි මාර අවුවයි. මේ මට වීඩියෝ කරන්නත් අමාරුයි S2 එකත් එක්ක මාරම අවුවයි. එක්කෙනෙක්ට හැපි වෙලා ඩාන්ස් කරනවා යා. So happy and dancing. ගංගාවක
හිරු කුමාරයා. What is it doing? They're doing constructions. But still it is underway, see? These buildings are they are going to make, see? Oh my God. The spider. See this. මේ කතන්දරේ හිරු කුමාරයා මගේ කවුරුවෝ යයි අපේ දිහා රාජ තේජසින් හස්සයා පිටින් කවුද? Sounds gonna be bad. ආවමයි. මම දැන් ටිකට් ගන්න මොකක් හරි එකක් මොකද මේ කව කලන් තියෙන වටෙම යන්න යාතිතෝ නායක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ පුන්කීමේ ෆයිනලි අපි ආවා මේකේ කෙළවරටම එන්න ඕන පෝට් සිටි එකට දාලා මේකේ මේ ඩිරෙක්ෂන්ස් දාලා තියෙනවා පාකින් තියෙනවා විල පාක් කරලා ඇතුළට යන්න තියෙන්නේ අපි ඉස්සෙල්ලාම පාක් කරගමු ප්ලේස් එකක් බලලා අනේ පා අයියා එහෙම කරන්න එපා මෙන්න මෙහෙම ප්ලේස් එකක් තියෙනවා අතුලට යන්න අයියා පාරෙන් අයින්ට එන්න දැන් ළමයින්ට ඉවසිල්ලක් නැතුව ඉන්නේ වතුරට බහින්න හැබැයි අද ගොඩක් සෙනග මේ අපි ආවේ මේ සැටර්ඩේ එකක seems to be crowded in weekends ලොකෝ ඇයි මොකද කෙල්ල බයයිද නෑ ඒ ස්පයිඩර්ස් නෙමෙයි මේ නිකන් කොළ මේ බය වෙන්න එපා මෙතන තියෙනවා වොෂ්රූම්ස් ඔයගලන්ට මේ ශ්‍රී ලංකාවට පස්සේ බබාලට නැත්නම් ඇඩල්ට්ස්ට ගිහලා වොෂ් කරගන්න පුළුවන් වැලි ටික අයින් කරගන්න පුළුවන් මේ පිළිවෙලට තියෙනවා ගාන චුට්ටක් සැරයි චූටි එක්කෙනෙක්ට 300යි ලොකු එක්කෙනෙක්ට 500යි එහෙම ඉතින් අපි බබාලා තුන්දෙනා වැලි වල සෙල්ලම් කරපු නිසා ඒගොල්ලන්ව අරන් ගිහලා තුන්දෙනාටම 900යි එතකොට
මට කියන්න බැරි පාකින් වලට මේ සල්ලි යන්නේ නැහැ. පාකින් වලට මුකුත් මුදලක් අය කරේ නැහැ. කීයද? 5:30. ඔන්න දැන් පහමාරය වෙලාව. 4 වෙලාද? හා 4 වෙලා. හා 4 වෙලා කියලා කියන්නේ. 4 වෙලාද? You can see, so don't do if you want to cross, may stop here and look either side and crop. Understand? No. Don't tell like that. No. ඉන්න තාත්තා ඕපන් කරනවා කොහොමද? වත්තන් කාර් එක. නෑ බීච් එක ගියා. ඔන්න අපි පෝට් සිටි ආවා බීච් ගියා. How is it? ළමයි? Is it fun? You like it? Yes. Nangi, is it fun? Ali, is it fun? Yeah. Look at those sounds and lights and all. See? I think they are going to be kind of a concert or something like that, outdoor concert. And the sky also a little bit heavy. අපි පෝට් සිටි බීච් එකේ ට්‍රිප් එක අද ඉවර කරන්නයි හදන්නේ. අපි ආවේ ගෙදරින් around 3 o'clock. like අපි ගෙදරින් 3 විතර ආවේ. හැබැයි ඒ එනකොට අපිට එනකොට මම කිව්වා මතක ඇති හොඳටම sunny. So the ideal timing is මෙන්න මේ වගේ වෙලාවට. ඒ කියන්නේ 5:30 වගේ ටයිම් එකට ඔයගලන්ට පේනවා තේත් ඊට එළිය තියෙනවා. 5:30 වගේ ටයිම් එකට ආවනම් හරි. පෝට් සිටි එකට. එතකොට බීච් එකේ ලොකු අවුරුකුත් නැහැ, ලොකු රෂ් එකකුත් නැහැ කියලා මම හිතනවා. මොකද ට්‍රිප්ස් එනවා වගේ කට්ටිය ඒගොල්ලෝ ටිකක් අඩු වෙනවා. නෝමල් මේ කට්ටිය ඒ කියන්නේ ඩේලි එන්න අර පොඩි වැඩි රෂ් එකක් නැති සෙනගක් විතරයි ඉතුරු වෙන්නේ. So it's like that. අපි දැන් ඔන්න අපි එනකොටම දානකොටම පෝට් සිටි එක ඇතුළට දානකොටම ඩියුටි ෆ්‍රී එක පාස් වුණා. දැන් ඔන්න අපි දැන් යන්නකොට ඒක පාස් වෙනවා. හරියටම ඕල් පාර්ලිමේන්ට් එක ගාවෙන් තමයි හරවලා එන්න තියෙන්නේ. ඔයගොල්ලන් එනවනම් The old part. කොල්පිටි සයිඩ් එකේ ඉඳලා එතකොට ඕල් පාර්ලිමේන්ට් එක ඉස්සරහින් වමට හරවලා යන්න තියෙන්නේ. ඔන්න ඉතින් අපේ ට්‍රිප් එක ඉවරයි. අපි යනවා bye bye. කල්දාරි හොටෙල් එක so sad to see. I think they are renovating. අපි ඉස්සර මේ ඒරියා එකට ආවම ආසාවෙන් බලන හොටෙල් එකක්. I think they are renovating and being taken by another company. Kingsbury is still the same. Old Parliament. Hello.